welcome back to my YouTube channel. ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඒ වගේම මේ වීඩියෝ එකත් අවුරුද්දක් විතර පරණයි. මොකද මම කැම්පස් යන්නත් කලින් ගියපු ට්‍රිප් එකක් තමයි අද මම ඔයාලට බලන්න අරගෙන ආවේ. අද අපි යන්නේ ශ්‍රී ලංකාවේ උසින් 15 වෙනියටම උසම කන්ද වන කොංගල කන්ද නගින්න. මේ කන්දට යන්න තියෙන මාර්ගය තියෙන්නේ හේසත්ව මැදින් ඇති දුෂ්කර ලස්සන කඳු පන්තියකින් වට වුණු ලස්සන මාර්ගයක් කරා තමයි අපිට මේ කොංගල කන්ද නගින්න තියෙන්නේ. ඉතින් ඔයත් එන්න මාත් එක්ක කොංගල කන්ද නගින්න යන්න. ඉස්සරහට තමයි වීඩියෝ එකේ ලස්සනම හරිය තියෙන එකකින්ද වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. අපිට දැන් මෙතන ඉඳන් පයින් යන්න තමයි තියෙන්නේ. මට මතක විදියට අපිට කිලෝමීටර් 1.7ක් විතර උඩට නගින්න තියෙනවා. මෙතනින් තමයි අපි ආපහු මේ බයික් එක දාලා ඊටු ටික පයින් තමයි යන්න තියෙන්නේ. උඩේ මේක උඩට යන්න පුළුවන් නේද? පේන්නේ නේ. කොච්චර උඩ ලැබ්ද නැහැ. හරියටම ගමන පටන් ගන්න මෙතනින්. මම මෙහෙම හිටියට ඔළුව වටේ එකක් කොතාගෙන ඉන්නේ මට හොඳටම සෙමයි උණයි තියෙන හින්දා මේ ගමන ඉවර වෙනකොට මට මොකක් වෙයිද දන්නේ නැහැ. එහෙනම් අපි යමු. පින්න යන්නේ. මේ විනාඩි 20 20 වහිනව නේද? අන්නරියන්නේ නැහැ නේ මේ පැටි වලට විනාඩි 20 20 වහිනවා. බොරු කියන්නේ. බොරු නෙවෙයි අකෝ වෙස් ගණන්තර මේ. අපිට මේ ගමන යද්දි කැලේ මැදින් හම්බුණා ලස්සන මලක්. ඒ මල ඇත්තටම
බක්මී මාව. මලේ නම කියන්න නම් දන්නේ නැහැ. මේ ජුන්ටෝ ඉන්නවා. අනේ ජුන්ටෝ ඉන්නවා. මේනේ ජුන්ටා. පේනවද? හයි ජුම්කා. හයි ජුම්කා. මේ වන පෙත්තයි. අපද්‍රව්‍ය නොදමයි. අපෝ මේ දිගේ ඉන්නේ චූටියෝ. මොකේද? එක තැන මගෙන් දෙව්වේ. අපිට ඉබල කොහෙද වුණාට? දැන් මතක නැහැ. ආවද? මෙතන නෙවෙයි view point එක. අතන. උතනින් යන්න නැත. ඕ අරා. අම්මා. දැන් ආයෙ වහිනවද? වලාකුල් වියන්තනාලා ඉරේ රැස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා වලාකුල් වියන්තනාලා ඉරේ රැස්නිවාදමා වසන්තේ අරන්නෙවිල්ලා සිහිල් සේලයෙන් වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මම් බලාන උන්නා යලිත් ඔබ එතේ කියා සිනාරන් කෙලුම් සුසුම්
මේ බලහම් මෙතන ඉඳන් කියන්න ඕන මේක ලංකාව. දැන් යක් ඔඩෝ කූඩෙල්ලොත් ඉන්නවා. ඇවිල්ලා යන්න. දැන් නම් වඩමහන්සේ තව කිලෝමීටරයක් විතර යන්නත් තියෙනවා. අම්මා. කූඩෙල්ලන්ට බොයෝයි. හැබැයි මේ පාර එච්චර අවුලක් කියන්නේ.
හයි. පළවෙනි